ඉතින් යාළුවනේ මේකයි කතාව. දවසක් මම වැඩට ගිහින් ඇවිත් මහන්සියට ටිකක් නිදාගත්තා. බස් එකේ දුර යන එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. කොළඹ යන එකත් ඉතින් ඇත්තටම බැලුවොත් පණ යන වැඩක්. මම වැඩ කරන්නේ කොළඹ කම්පැනි එකක. මහා ලොකු රස්සාවක් නෙවෙයි. ඔය පොඩි පහේ ජොබ් එකක්. ප්‍රයිවට් තැනවල ඉතින් ওই රජේ රස්සාවල වගේ ලොකුවට නිදහසක් නිවාඩුවක් නැහැනේ. ඒ වගේම වෙලාවට වැඩට එන්න ඕන. මම ඉන්නේ කොළඹින් පිට නිසා. එහෙම වෙලාවට ජොබ් එකට යන්න එන්න බෑ ගෙදර ඉඳලා නම්. ඉතින් මම කොළඹට ටිකක් ළඟ තැනක නැවතිලා තමයි වැඩට ගියේ. දවස් 5ම උදේ 7ට ගියාම ආයෙත් එනකොට හවස 6වත් වෙනවා. ඒ ආපු ගමන් ඉතින් මහන්සියටම ඉතිරි පැය 2-3 ගත වෙනවා. දන්නවනේ ඉතින් නිකමට හරි කොළඹ දවසක් දෙකක් හරි ඉඳලා තියන අය කොළඹ කොයිතරම් සීතලද කියලා. කොච්චර සීතලද කියනවනම් හවස එනකොට මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා. ඒ මදිවට ඇලෙන තරමට ලුණු ගතිය ආවිත්. ඉතින් ආපු ගමන් ඇඳගෙන හිටියේ හැම ඇඳුමක්ම සෝදලා දාලා නාන්න වෙන එක හැමෝටම වගේ පොදු දෙයක් නේද? ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට 7:00 විතර වෙලා. ඉතින් ඊට පස්සේ ඔය ටීවී එක යන්තම් බලනකොට දන්නේම නැතුව නිින්ද යනවා. ටීවී එකෙත් ඉතින් බලන්නේ ඔය කයිවාරු තියෙන ටෙලියක් තමයි. කවදාවත් නිවුස් එකක් එහෙම බලන සිරිතක් ඉතින් අපිට නැහැනේ. ඉතින් පත්තරයක් බලන්න නිදහසක් තියෙන්නේ සෙනසුරාදා ඉලෙත තමයි. ඒත් ගෙදර ආවම. දැන් ඔක්කොම අහයි ඇයි සතිය දවස්වල පත්තරයක් බලන්න බෑ කියලා. මම කැමති පත්තර ඔක්කොම බලන්න ගියොත් මගේ පඩියත් මදි වේවි එකක. අනික මම යන්නේන වෙලාවට ලයිබ්‍රරි හැමත් වහන වෙලාවනේ. ඒ නිසා තමයි ගෙදර ඇවිත් පත්තරයක්වත් බලන්නේ. පත්තර කියවට අපේ ගෙදර තියෙන ඔය සතියන්ත පත්තර වගේ මහා බරසාරියව තමයි. ඒ වුණාට ඉතින් මම ගොඩක් කැමති මල් පත්තරයක් බලන්න තමයි. මොකද මගේ වයසත් ඉතින් මල් පැණි හොයන වයසක්ලු. එහෙම කියවට තේරෙන්නේ නැහනේ. මොකද මම තාම මගේ වයස කිව්වේ නැහනේ. මට දැන් යන්තමට 22ක් වුණා විතරයි. ඉතින් මම මේ ගෙදර ආව විතරයි. සිකුරාදාට ගෙදර ආවම ඉතින් ඊටත් වඩා අමාරුයි. ගෙදර එනකොටම 9:00 වෙනවා. ඉතින් පහුවදාට තමයි ඔය කරන මගුල. අපේ ගෙදරට ටිකක් එහායින් තේලා අපිට දුරින් ආවන ගෙදර. එකේ ඉන්නේ අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි. නෑකමට එහෙම කීවට දෙන්නට වයස 35-40. දෙන්න මට මල්ලි කීවට ඒ පුරුද්දට වගේ. එයාලා ගෙදර තියෙනවා අර මම කියපු මල් කතා තියෙන පත්තර. එයාලා ඒව ගන්නෙ නැහැ. මොකද එයාලා මල් පත්තර කියවන වයසක නෙවෙයි ඉන්නේ. එයාලා දුව ගෙනන පත්තර. දුව කීවට ඒ කෙල්ලත් මගේ කතා කරන්නේ අයියා කියලා. මොකද කෙල්ලට වයස 16. ඉන්නේ තමම 11 වසරේ. එයාගේ නම නෙත්නි. එයා තමයි මේ පත්තර ගෙනන්නේ. ඉතින් මම මේ පත්තර බලන්න එහෙ යන්නේ. ඒකත් හම්බෙන් වගේ තමයි දවසක් සෙට් උනේ. මම කොළඹ ඉඳලා ඇවිත් ඔය ගමේ පිස්සුවෙන් වගේ ඇවිදිනකොට ඒ කෙල්ලගේ තාත්තා දවසක් මාත් එක්ක කතා කළා. එහෙමම අපි කතා කර කර යාළගේ ගෙදරට ආවා. අපි ඉතින් දන්න කියන කට්ටිය නිසා ගෙදරට වෙලා විස්තර කතා කරන ගමන් මම කරන්නේ දෙයක් නෑ. පොතක් පත්‍රයක්වත් නෑනේ. කියපු එකෙන් තමයි මෙහෙ එන්න සෙට් උනේ. ඒ නංගි මට කෙලින්ම කිව්වා එහෙමනම් මම පත්තර දෙන්නම් බලන්න කියලා. ඉතින් මම පත්තර අරන් ගෙදර ගියාම මටම සෞතුව නිසා මම එහෙ ඉඳලම පත්තර බලන්න ගත්ත මාව ගෙදරයිට ඉතින් පවුල කෙනෙක් වගේ. ඉටි ගමන් මට ගෙදර ඉන්න කියලා ඔක්කොම යාළගේ වැඩවලට ගිය අවස්ථාවක් තිබුණා. ගොඩක් වෙලාවට නික්මිගේ තාත්තා ඉන්නේ හවසට. එයා වැඩ දවල් වරුවෙම. අම්මත් ඉතින් ගෙදර ඉන්නේ නැති වෙලාවල් තියෙම ටවුන් එකට පොළට යන වෙලාවල් වලට. මට තමයි ගෙදර ඉන්න වෙන්නේ. නික්මින සමහර වෙලාවට හිටියත් ගොඩක් වෙලාවට ක්ලාස්. ඉතින් මම මේ ගෙදර ගියාම පත්තර ටික බලන්න තනියමයි. මොකද කවුරුවත් නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මටත් ගානක් නැහැ. පත්තරවල තියෙන බොළඳ කතා ටික කියවනකොට දවස ගත වෙනව දැනෙන්නේවත් නැහැ. සමහර දාට නිත්මි ගෙදර ඉන්න වෙලාවල් තියෙනවා. කෙල්ල නම් ටිකක් කටකාරයි. ඒ වගේම ඇඟපත හැමත් ගානට හැදලා තියෙන්නේ. ලස්සනත් ඒ වගේම තමයි. හැබැයි කට නම් මවුස් ගත්තොත් ඉතින් FM channel එකක් දැම්ම වගේ තමයි. දවසක් කෙල්ලගේ ගෙදර මම ගියා පත්තර බලන්න. එදා කෙල්ලගේ අම්මා යනවා කිව්ව පොළට. ඒ ගියාම ඉතින් පැය දෙකක්වත් යනවා. ඉතින් මම ගෙදර හිටිය නිසා පත්තර බලා ඉන්න කියලා නෙත්මිගේ අම්මා ගියා. එදා නෙත්මි ක්ලාස් ගිහින්. ඉතින් මම ගේ ඉස්සරහට වෙලා පත්තර බලන්නේ නැතිව ගේ ඇතුළට වෙලා පත්තර බැලුවා. නෙත්මි නංගි නැති නිසා එයාගේ කාමරයෙන් අම්මා අරන් දුන්න පත්තර ටික බලා මම හිටියේ. ටිකක් වෙලා යනකොට ක්ලාස් ගියේ නෙත්මි ආවා. මාව දැකලා hina වුණා. අද අයියා පත්තර බලන්නේ මොකද ගේ ඇතුළට වෙලා? මම ඉතින් වෙනදත් එහෙමනේ. ඒත්
අම්මත් නැති එකේ එළියෙන් ඉන්න ඕනිනේ. නැත්තම් ගෙදර හොරු උස්සගෙන යයි ඔයා ගේ ඇතුලේ ඉද්දිම. මම හිටියම හොරු වෙන්නේ නෑ නංගි. අනේ ඔව් ලොක්කුම හොරානි ගේ ඇතුලේ ඉන්නේ. එහෙම කියලා නෙත්මි එයාගේ කාමරයට ගියා. ගිහින් ඇඳුම් මාරු කරන්න ගත්තා. මම ඉතින් පත්තරේට ආයෙත් පැහැබ්බා ගත්තා. නෙත්මි කාමරෙන් එළියට ආපු බව මට අඩිසද්ද නැහුණා. මං ගණනක් නැතුව මගේ වැඩේ කරගෙන ගියා. අන්න මගේ කාමරේ ඕනනම් තව පත්තරියකුත් ඇති. මම ඔළුව උස්සලා බලුවා. දැකපු දැන් මම ගැස්සුණා. නෙත්මි නැගී තුවාලයක් විතරක් ඇඳගෙන කුස්සිය පැත්තට යනවා මම දැක්කා. පැහැපත් සිරුර පිරිපොන්. තුවායෙන් වැහිලා තිබුණේ පපුවේ උඩ හරියේ ඉඳලා කලවාවල භාගයක් වෙනකන් විතරයි. ඒ දර්ශනය දැක්කම මට මොනවද වුණා වගේ. පත්‍රේ බලන එක හිම්ම අමතක වුණා. නෙත්මි කුස්සියට ගිහින් වතුර එකක් බොන ගමන් මගේ පැත්තට ආවා. කෙල්ලගේ ලස්සන විතරක් නෙවෙයි දඟකාරකමත් ඒ වගේමයි. මම එහෙමම නෙත්මි දිහා බලාගෙන හිටියේ. මොකොත් හිතාගන්න බැරිවයි. එයා ඇවිත් මගේ ඉස්සරහින් තිබුණු පුටුවේ වාඩි වුණා. තුවාය අතරින් කලවාවල මුලටම යනකල් වගේ දැක්ක ඒ පාරනම්. මේ කෙල්ල නම් වෙනකොට මොකද්ද කියලා යන්තමින් වගේ මට තේරුණා. නංගි නාන්න යන්න බහදන්නේ. නාන්නත් ඕන. හැබැයි දැම්මම නෙවෙයි. එහෙනම් මොකද තුවාය යන්නගෙන? තුවාය යන්නගන්නේ නාන්න යන්නම නෙවෙයිනේ. ටිකක් ලස්සන පෙනෙන්න. මම කැමතිම ඇඳුමක් තමයි තුවායත්. එහෙම කියලා නෙත්මි එයාගේ කකුල් එක පිට එක දාලා මගේ දිහා බලාගෙන හිටියේ හරිම ආකර්ශනීය විදිහට. ඇගේ ඒ බැල්මෙන් සහ හැසිරීමෙන් එයාගේ හිතේ තියෙන ආශාව මට පැහැදිලිව තේරුණා. නංගි ඉස්සරහ දොර වහලා එන්නකෝ. හා. එහෙම කියලා නෙත්මි ගිල්ලි ඉස්සරහ දොර වහලා ආවා. දෙන්නගේම සිත්වල ඇති වුණු ඒ නොතිත් ආශාවන් එක්ක මම නෙත්මිව එයාගේ කාමරයට එක්කගෙන ගියා. අයියේ නෙත්මි එහෙම කීවේ ඊටාම ආදරණීය ස්වරයකින්. මම ඇයව මගේ තුරුලටගෙන සෙනෙහසින් ඇයව සිපගත්තා. එයාත් ඊටාම ආසාවෙන් මට ප්‍රතිචාර දක්වුවා. අපි දෙන්න අතරේ ගොඩනැගුණු උණුසුම් හැඟීම් එක්ක කාලය ගෙවි ගියා. අගේ සුකුමාල සිරුරේ පහස මම විඳගත්තේ මහත් අභිරුචියකින්. තරුණ ජවයත් දෙන්නගේ හිතේ තිබුණු දැඩි කැමැත්තක් නිසා ඒ හෝරා කිහිපය අපි දෙන්නටම අලුත් අත්දැකීමක් වුණා. අගේ මුදු මොලොක් බව සහ අප දෙදෙනා අතර ඇති වූ සමීප සමගතාවය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. අපි දෙන්නගේම ආශාවන් මුදුන්පත් කරගනිමින් ඒ මොහොතේ තිබුණු උපරිම වින්දනය අපි අත්විඳා. මම අයව නැවතත් උරුලටගෙන අගේ නළලට ආදරණීය හාදුවක් දුන්නා. දැන් ඉතින් කොහොමත් මට නාන්න වෙනවනේ. එහෙම කියලා නෙත්මි ආයෙත් තුමාය පටලවාගෙන ලිඳ දිහාවට ගියා. මම තවදුරටත් මෙතන ඉන්න එක හොඳ නැති බව ඉවෙන් වගේ වැටහුණු නිසා මගේ ඇඳුම් ඇඳගෙන ඉක්මනින්ම පිට වෙලා ගියා. ඉතින් යාළුවනේ කතාව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්.